නැගලා මේ කැලේ ඇතුලේ ගියා ගොඩක් දුර. ටිකක් දුර ගියා. ඊට පස්සේ හොඳ ගෙවල් එහෙම බිල්ඩින්ග්ස් වගේ තිබ්බා. මම මං ඇහුවේ කවුද දැන් ඉන්නේ කොහොත ඉන්නවද? ඉන්නවනම් ප්‍රෙස් කරනවා එහෙම ප්‍රෙස් කරනවා. දෙපාරක් ප්‍රෙස් කරන්නේ නැත්නම් කියනකොට මේ අපි ගොඩක් ඇතුළට ඇවිල්ලා තින්නේ කියලා අහනකොට එල්ටි ඉන්නවා නම් දෙපාරක් ප්‍රෙස් කරනවා දෙපාරක් ප්‍රෙස් කළා එහෙනම් මට මාසයක් එනවනේ ඒක ගන්න මගේ සෙට් එකට. කොහොමද රැයක් කිට් වෙන්න කතා මේ එහෙම කරා. ඇත්තටම කොකාවිලට මොකද්ද වෙන්නේ ඒකට හිටියේ රියලින්ක් එකේ. ඒ යාපනයේ රියලින්ක් කම්යුනිකේෂන් රියලින්ක් එක තමයි කොකාලිටි. बस वो गुरुपट गनास चमत्कारी कृष्ण रत्न මේ Nilsa also ready කියලා. But then I was very happy. එතකොටත් ඕවරන් කරලා නැහැ. මම අලදෙනියේ අපි ටීම් එකක් කිව්වම කොකාවිල් යන්න ඕන කියලා. කොකාවිල් එලිෆන්ට් පාස් කිල්ලච්චි විතර කණ්ඩ. දැන් මාන්කුලම් වල මට මතකයි අර වෙලාවේදී වල එතන පල්ලියක් තියෙනවා. මාන්කුලම් කැම්ප් එකට එහා පල්ලිය. මොකද එතන මෝටර්ස් ගෙවුවා අපිට. ඒක ආමි කෙමකම යන්න. හැබැයි අපි වල 8 දෙනා අරන් ඉවරයි. කම්පැනි හදන ඔය කොකාවිල් එකට යන්න හදනවා. මමයි වජිරකාර්ය ජූනියර් මෙච්චර. පියුමාල් පීටිස් අපි ලගුණ අපි හතර දෙනාෙන් තමයි දැන් කම්පැනි රන් වෙන්නේ. ඒතර මම ඕසි. අනිවාර්යයෙන්ම ඒ ඉල්ලපුව කලින් අපි ප්ලෑන් කරලා ඔය රියන්ෆෝස්මන්ට් සහ අමතර බටපිරිස් කලින් ලබා දුන්නා නම් අනිවාර්යයෙන් ඔය කියපු ඔක්කොම ජෙනරල් කොබ්බෑ කඩුව ඇවිල්ලා ඔක දෙන්න ඊට ඉස්සෙල්ලා නොදෙන්නත් හේතුවක් නැහැ. අපි හතර අමාරට විතර ඇතර කී කරා අපිට යන්න වෙලා තිබ්බ උතර. චන්ද්‍රසේන මම ලෙෆ්ටිනන්ට් විජේපාල ලෙෆ්ටිනන්ට් රවීන්ද්‍ර ලෙෆ්ටිනන්ට් අබේවර්ධන. අපි හතර දෙනා ගියා. එතන රොමේෂ් මෙන්ඩිස් කෝද ෆ්ලයි අරගෙන ගියේ. යාම චොපරට ගැවුවා බොහොම උඩින් අපි බයිනෝ දාලා තමයි පල්ලෙහා බැලුවේ. මාන්කුලම් නෝත් එක පැත්තට ක්ලියර් කරන්න. ඉතින් මෙයාගේ බැටාලියන් එක තමයි. දකුණු පැත්තෙන් ක්ලියර් කරනවා. මගේ කමාන්ඩෝ එක මම අල්ලන් ඉන්නේ. එක පැත්තක ලෙෆ්ටිනන්ට් අබේවර්ධනව දාලා මොකද එයා ඒ පැත්ත තමයි අපිට ලිඳ. අතන නැති වුණොත් මේක කොහොම හරි ගෙල්ල රෑ බස් වන්න එයාර්ෆෝස් එකක් අකමැති වුණා. අපි උදේ නෙවෙයි බස් වන්න අපි කිව්වා අපි බස් වුණා රෑ බස් වන්න. අහම්බෙන් වගේ මට ඔය කතාල දෙකක් කතා කරා. මොකද ඒ පොලිස් කොකාවිල් කතා කරා. බංකර් දාවයිනේ එලි බංකර් ඉන්නේ ඔයගොල්ලෝ. ඔව් දැන් මං ඉන්නේ කොකාවිල් කැම්ප් එකට යන පාරයි. ඔව් මේ එන මේ පාරයි අතර මුල්ලේ බංකරේ ඉන්නේ. ඒකට මෙහෙම තමයි බංකරේ තිබුණේ. මේ ආයිනට එන්නේ කියලා සායම් මෙහෙම පාය කවුලෙන් දාලා ගන්න ආර්පීජි ගහුවා. අර පැත්තේ මට අර ටික මතකයි බංකර අතනින් කඩාගෙන අර අතනින් ආර්පීජි කරලා බංකරේ කැටුනට පස්සේ එතනින් ඇතුල් දාවා. ඒක කොහොමද මෙතන වෙන් ගේට් එක. එතෙන්ට ඇවිල්ලා ඒ ලොකුට මෙතන තිබුණා ගස් ලැබුණා. ඉතින් ගස් ලැබු ගහන අර මේ දවස්වල අර ලොකුවට තිබුණ නිසා හේවන තිබුණා ඒකේ වැටෙන්නේ නැහැ මේ හඳේදී වැටුනේ හඳ තිබුණේ දවස්වල. ඒකෙන් ඇවිල්ලා අපේ එක්කෙනෙක් හම්බුණා මෙතෙන් දිම්මා. ගේට් එක පින් එක ගලවලා අතේ තියා හිටියා. CSC ඩ්‍රයිවර් කකුලට වැදිරි තිබුණේ කොහොමද? මෙතන ඇදිස්. ඉතින් මේ වෙන්ද කොටි බැරල් තල්ලු කරලා ආවේ. දැන් වැද්ද දෙන්නෙක් හිටියා දෙන්නෙක් දෙපැත්තට තල්ලු කරා ඒක. මැදේ කාලේ හිටියා. මැදේ කියලා එල්එම් ජෙවිලෙන් ගහගෙන ආවේ ලොකු බංකර් එක මේ වගේ වැට මේ වගේ බැරල් කනවත්තලා ජොපර ග්‍රවුන්ඩ් එකේ පැත්තෙන් ඔක්කොම ආවේ බැරල් තල්ලු කරලා.